මුලින්ම ඔයාලා මේ විදිහට ඔයාලගේ ෆෝන් එකේ App Store එකට හරි Google Play Store එකට හරි ගිහිල්ලා මේ විදිහට AliExpress කියලා සර්ච් කරන්න සර්ච් බාර් එකේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට AliExpress app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට AliExpress app එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට AliExpress app එක ඕපන් කරගත්තාම මේ විදිහට ස්ක්‍රීන් එකක් දෙක බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයාලට මෙතන ශ්‍රී ලංකා කියලා ඔටෝම ඇඩ් වෙලා තිබුණොත් කමක් නැහැ. නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙතන ඊතලයේ ටච් කරලා ඔයාලට පුළුවන් ශ්‍රී ලංකා කියන රට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට continue කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකක් ඕපන් වෙයි. මේ ස්ක්‍රීන් එකේ account කියලා icon එකක් තියෙනවා පල්ලෙහා. මෙන්න මෙහි icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ sign in and register කියලා තැනක් තියෙනවා. මෙන්න මේ තැන ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට මේ විදිහට ස්ක්‍රීන් එකක් ඕපන් වෙයි. මේ ස්ක්‍රීන් එකේ ඔයාලා Gmail and our phone number කියන එක ටච් කරගන්න. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාලගේ Gmail එක ඇඩ් කරගන්න. Gmail එක ඇඩ් කරගෙන මේ විදිහට ඔයාලා continue දෙන්න. continue දුන්නාම ඔයාලා මේ විදිහට ඊළඟට ඔයාලගේ password එක ඇඩ් කරන්න එයි. මේ විදිහට ඔයාලගේ password එක ඇඩ් කරගන්න ඕනේ. මෙතන ඔයාලා password එක ඇඩ් කරගන්න ඉතින් ඔයාලගේ symbol ඒ වගේම තමයි numbers ඒ වගේම letters එකතු කරලා අකුරු 8ක password එක create කරගන්න ඕනේ. පාස්වර්ඩ් එක ක්‍රියේට් කරලා මේ විදිහට ඔයාලා මේ විදිහට රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලා ඔටෝම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට ඕපන් වෙයි. ඉතින් මෙතන තියෙන Gmail එක වෙරිෆයි කරගන්න තමයි. ඉතින් ඔයාලගේ Gmail එක වෙරිෆයි කරගන්න ඔයාලගේ අංක 4ක කෝඩ් එකක් ඔයාලා ලබා දුන්නු මේල් එකට එනවා. ඉතින් මෙතනින් මේ විදිහට ෆෝන් එක මිනිමයිස් කරන්න ඕනේ. ඉතින් මිනිමයිස් කරනවා කියන්නේ මෙතන මැද බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මෙතන ක්ලික් කරලා මේ විදිහට අපි අපේ Gmail එකට ලොග් වෙන්න ඕනේ. ලොග් වෙලා මෙතන බලන්න ඕනේ. අපේ Gmail එකට ඇවිල්ලා තියෙනවා මේ විදිහේ මැසේජ් එකක් AliExpress එකේ මේ විදිහට අංක 4ක කෝඩ් එකක්. ඉතින් අංක 4 කෝඩ් එක කොපි කරලා මෙතනට පේස්ට් කරන්න ඕනේ. පේස්ට් කරලා මෙතන මේ විදිහට verify කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔටෝම මේ විදිහට ස්ක්‍රීන් එකට එනවා. ඉතින් ඊළඟට අපේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න තමයි යන්නේ. ඉතින් මේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න මෙතනින් මේ විදිහට setting icon එක ක්ලික් කරන්න ඕනේ. setting icon එක ක්ලික් කරාම මෙතන sign out කියලා තැඹිලි පාට බටන් එකක් තියෙනවා. තැඹිලි පාට බටන් එක ක්ලික් කරාම මෙතන sign out කියලා එනවා. මෙතන okay දෙන්න. ඒ වගේම ඊළඟට මේ විදිහට ඉතින් ඔයාලා මෙතනින් okay දුන්නාම මෙතනින් මේ විදිහට මේල් එක ටයිප් කරන්න එනවා. ඉතින් ඔයාලගේ මේල් එක ටයිප් කරලා continue දෙන්න. ඒ වගේම password එක ටයිප් කරලා ඔයාලගේ sign in දෙන්න. sign in දුන්නාම මේ විදිහට ඔයාලගේ මැසේජ් එකක් එයි. මේ විදිහට reggae access කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලා මේ විදිහට ඔටෝම මේ විදිහට ඔයාලගේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන ස්ථානයට එනවා. මේ විදිහට ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතන LKR ධන 94 තමයි තියෙන්න ඕනේ. ඒ විදිහට නැත්තම් මේ විදිහට මේ ඊතලයේ ක්ලික් කරලා ඔයාලා මේ විදිහට ඔයාලගේ LKR ධන 94 ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඊළඟට මේ විදිහට ඔයාලගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරගන්න. ෆෝන් නම්බර් එක ඇඩ් කරගත්තාම පහලින් තියෙනවා send code කියන බටන් එක ක්ලික් කරන්න. එහෙම වුණාම ඔයාලගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතන කෝඩ් කියන තැනට ඇඩ් කරලා මෙතන verify කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට මේ විදිහට verify කියන බටන් එක ක්ලික් කරාම මේ විදිහට ස්ක්‍රීන් එකක් ඔයාලට පෙන්නනවා. මේ ස්ක්‍රීන් එකේ ඔයාලගේ මේල් එක ඇඩ් කරන්න. මේල් එක ඇඩ් කරලා මේ විදිහට continue දෙන්න. ඉතින් ඊළඟට මේ විදිහට continue ක්ලික් කරාම මේ විදිහට ඊළඟට ඔයාලට මේ විදිහේ ස්ක්‍රීන් එකක් දෙක බලන්න පුළුවන්. ඉතින් මෙතන setting icon එක ක්ලික් කරලා අපි shipping address set කරගනිමු. ඉතින් මේ address කියන තැන ක්ලික් කරාම මේ විදිහේ ස්ක්‍රීන් එකක් දෙක බලා ගන්න පුළුවන්. මෙතන add new address කියන තැන ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ විදිහට ඔයාලට දෙක බලා ගන්න පුළුවන්. මෙතන ෆෝම් එකක් තියෙනවා. මේක අපි fill කරගනිමු. ඉතින් මුලින්ම මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයාලගේ සිලෙක්ට් වෙලා නැත්නම් මෙතන ඊතලයෙන් ඔයාලට ක්ලික් කරලා ශ්‍රී
කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට contact information යටතේ මෙතන තියෙන්නේ අපේ නම. මුලින්ම නම තමයි ඇඩ් කරන්න තියෙන්නේ. ඊළඟට ෆෝන් නම්බර් එක. ඊළඟට ඔයාලා පදිංචි වෙලා ඉන්න තැන ඇඩ්‍රස් එක තමයි තියෙන්නේ ඇඩ් කරන්න. ඉතින් ඊළඟට මෙතන ප්‍රොවින්ස් කියන තැන ඔයාලගේ පළාතේ ඇඩ් කරන්න. ඉතින් ඔයාලා මොන පළාතේද සෙන්ට්‍රල් ප්‍රොවින්ස් නැත්නම් වෙස්ටර්න්ද ඒ වගේ පළාතේ ඔයාලගේ ඇඩ් කරන්න. ඊළඟට ඔයාලගේ සිටි එක ඔයාලා කැන්ඩිද නැත්නම් ඔයාලා අනුරාධපුරද ඒ වගේ ඔයාලගේ මේ සිටි එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන zip code එක ඇඩ් කරන්න. ඉතින් මෙතන zip code එක ඔයාලා දන්නව නම් ඇඩ් කරන්න. නැත්නම් ඔයාලා zip code එක හොයාගන්න ක්‍රමයක් මේ විදිහට ඔයාලා Google එකේ ගිහිල්ලා search කරන්න. ඔයාලගේ ළඟම තැපල් කන්තෝරුව තියෙන ස්ථානයේ තියෙන ගමේ නම Google එකේ search කරන්න. ගමේ නම search කරලා ඔයාලා zip code කියලා අවසානට search කරන්න. මම මේ විදිහට search කරන්න candy zip code කියලා. ඉතින් මෙතන මේ විදිහට zip code එක ආවහම අපිට පුළුවන් මේ zip code එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන ඔක්කොම fill කරලා ඉවරයි. ඉතින් මෙතන save button එක click කරාම මේ වගේ screen එකක් එනවා. ඉතින් මේ screen එකේ ඔයාලට කැමති නම් මෙතන ඔයාලගේ address එක edit කරගන්න පුළුවන්. හරි ඉතින් අපි සම්පූර්ණයෙන්ම දැන් AliExpress account එකක් හදාගෙන ඉවරයි. ඉතින් අපිට තියෙන දැන් මෙන්න මේ AliExpress account එකෙන් product මිලදී ගන්න කොහොමද කියලා දැනගන්න තමයි. ඉතින් ඔයාලා දන්නවා මම වීඩියෝස් වලින් හැමදාම ගේන ප්‍රොඩක්ට් ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා දෙන ප්‍රොඩක්ට් කියලා. ඉතින් මෙන්න මේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් පිටිපස්සේ ඔයාලා දන්නවා ඩුප්ලිකේට් ප්‍රොඩක්ට් තියෙනවා කියලා. ඉතින් එන්න ඒ ඩුප්ලිකේට් ප්‍රොඩක්ට් වලට අහු වෙන්න එපා. ඉතින් මම දාන ලින්ක් එකෙන්ම ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ලබා ගන්න හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මම දාන ලින්ක්ස් වලින්ම ගිහිල්ලා ප්‍රොඩක්ට් මිලදී ගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලා දන්නවා මගේ channel එකේ නම තමයි Beauty with Madhu Salon කියන channel එක තමයි. ඉතින් එන්න ඒ channel එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මම ප්‍රොඩක්ට් හඳුන්වා දෙන වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක හඳුන්වා දෙන වීඩියෝ එක මෙන්න මේක කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ වීඩියෝ එක යටින් මෙන්න මේ description box එක කියලා එකක් තියෙනවා. මෙන්න මේක තමයි description box එක කියන්නේ. මෙතන touch කරන්න. touch කරාම ඔයාලට පේනවා මෙතන links වගේ දාලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම description box එකේ මේ විදිහට links වගේ දාලා තියෙනවා. මුලින්ම දාලා තියෙන්නේ මම WhatsApp එකේ link එක. ගොඩක් දෙනෙක් මගෙන් WhatsApp එකේ number එක ඉල්ලුවා. ඒක නිසා මම හිතුවා ඉතින් ඒ නිසා මම හිතුවා WhatsApp business account එකේ link එක දැම්මොත් හොඳයි කියලා. ඉතින් WhatsApp business account එකේ link එක තමයි මම දාලා තියෙන්නේ. ඉතින් මම අද කියලා දුන්නටත් වැඩිය ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් WhatsApp link එක touch කරලා ඔයාලට මගෙන් අහගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් South Moon product එකේ link එකත් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉල්ලගෙන ඔයාලට පුළුවන් ඒ link එක touch කරලා ගිහිල්ලා ඔයාලට පුළුවන් product එක මිලදී ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ description box එකේ දාලා තියෙන South Moon product එක යටතේ දාලා තියෙන link එක touch කරලා product එක මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මිලදී ගන්න විදිය මම ඔයාලට දැන් කියලා දෙන්නම්. මෙන්න මේ විදියට ඉතින් මුලින්ම ඔයාලා ප්‍රොඩක්ට් එක හඳුන්වා දෙන වීඩියෝ එකට ගිහිල්ලා මේ විදිහට description box එකෙන් මේ විදිහට link එකක් දාලා තියෙනවා නිල් පාටින් South Moon කියන ප්‍රොඩක්ට් එක යටතේ නිල් පාට link එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ link එක touch කරාම ඔයාලා AliExpress account එකට register වෙලා ඉන්නවා. ඔයාලා කෙලින්ම මෙන්න මේ link එක touch කරාම මෙන්න මේ වගේ screen එකක් තමයි open වෙන්නේ. ඉතින් මෙන්න මේකට පුළුවන් විස්තර බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් මෙතන LKR කියලා තියෙන තැනින් අපිට මිල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි free shipping යටතේ තමයි මේ product එක තියෙන්නේ. ඒ වගේම තමයි මේ product එක විනිලා තියෙන ගාණ. ඒ වගේම තමයි මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට මෙයාලගේ good feedback බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම බලලා තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ product එකක් නිසා තමයි ඔයාලට හඳුන්වා දුන්නේ. ඉතින් ඔයාලට කෙලින්ම තියෙන්නේ මෙතනින් buy කරන්න තමයි තියෙන්නේ මෙතනින්.
ඉතින් මෙතන තියෙන තැඹිලි පාට buy now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් එකක් ඕපන් වෙයි. ඉතින් මෙතන ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන් ධන ලකුණෙන් ඔයාලා ප්‍රොඩක්ට් ගන්න වැඩි කරගන්න පුළුවන්, රිනලු කරගන්න පුළුවන්, අඩු කරගෙන buy now කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් buy now කියන බටන් එක ක්ලික් කරාම මේ විදිහේ ස්ක්‍රීන් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙන්න මේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා ඇති shipping address එක ඇඩ් කරලා තියෙනවා. අපි මුලින්ම ඇඩ් කරානේ. අපි card details ටික ඇඩ් කරේ නැහැ. ඉතින් මෙතනින් තියෙන්නේ අපිට card details ටික ඇඩ් කරන්න තමයි. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති උඩින්ම මම card එක ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්න යට තියෙනවා ඊගවට add to cart කියලා තැනක් එතන ක්ලික් කරගන්න. ඉතින් add to cart කියන තැන ක්ලික් කරාම මේ විදිහට අපේ කාඩ් එක ඇඩ් කරන්න එනවා. ඉතින් add to cart කියන තැන ක්ලික් කරාම මේ විදිහට ස්ක්‍රීන් එකක් ඕපන් වෙනවා. මෙතන තමයි අපේ කාඩ් එක ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් මුලින්ම තියෙන්නේ කාඩ් නම්බර් කියන තැන. අපේ බැංකු කාඩ් එකේ මේ විදිහට දිග නම්බර් එක තමයි ඉස්සරහ පැත්තේ තියෙන දිග නම්බර් එක තමයි ඇඩ් කරන්න ඕනේ. ඊළඟට කාඩ් හෝල්ඩර් නේම් කියන තැන කාඩ් එක අයිතිකාරයාගේ නම ඇඩ් කරන්න ඕනේ. ඊළඟට කාඩ් එකේ එක්ස්පයරි ඩේට් එක ඇතුළත් කරන්න ඕනේ. කාඩ් එකේ ඉස්සරහ පැත්තේ තමයි එක්ස්පයරි ඩේට් එක තියෙන්නේ. ඉතින් මුලින්ම මාසේ ඊගවට අවුරුද්ද තමයි ඇඩ් කරන්න තියෙන්නේ. ඊගවට කාඩ් එකේ CV එක තමයි ඇඩ් කරන්න තියෙන්නේ මෙතන. පිටිපස්සේ කාඩ් එක පිටිපස්සේ සයින් කරන තැන තියෙනවා අංක 3ක ඉලක්කම් 3ක් ඒක ඇඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි හැම ඩීටේල්ස් එකක්ම වගේ ඇඩ් කරගෙන ඉවරයි. shipping address ඒ වගේම බැංකු ඩීටේල්ස් මේ හැම දෙයක්ම ඇඩ් කරගෙන ඉවරයි. අපි ලබා ගන්න ප්‍රොඩක්ට් එකත් අපි නිවැරදිව ඇඩ් කරලා ඉවරයි. අපි ලබා ගන්න ප්‍රොඩක්ට් එකේ ගාණ හැම දෙයක්ම අපි දැනගෙන ඉවරයි. මෙතන දැන් අපිට මිල ගණන් හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් අපිට තියෙන දැන් මෙතන place order කියන තැන ක්ලික් කරන්න විතරයි. ඉතින් මෙතන place order කියන තැන ක්ලික් කරාම සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් එනවා. එහෙම වුණාම ඔයාලා සම්පූර්ණව නිවැරදිව ඕඩර් එක දාලා ඉවරයි. ඉතින් මම මෙතන ප්ලේස් ඕඩර් කියන තැන ක්ලික් කරන්නේ නැහැ. මොකද මම අද ඕඩර් එකක් දාන්නේ නැහනේ. ඒක නිසා මට සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් පෙන්නන්නේ නැහැ. ඒක නිසා ඔයාලා ප්ලේස් ඕඩර් කියන තැන ක්ලික් කරාම ඔයාලගේ සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි AliExpress එකෙන් නිවැරදිව ඕඩර් එකක් දාගන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මගේ ලින්ක්ස් හරහා ගිහිල්ලා නිවැරදිව ඕඩර් එකක් මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් ඕඩර් එක දාලා ඉවරුණාම ඔයාලා ඉවසීමෙන් ඕඩර් එක ගෙදරට එනකල් බලාගෙන ඉන්න. සමහර ඕඩර්ස් සතියෙන් දෙකෙන් එනවා, සමහර ඕඩර්ස් මාසයක් විතර යනවා. ඒක නිසා ඔයාලා එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට ඕඩර් එක ඔයාලගේ අනිවාර්යෙන් එනවා. කුරියර් සර්විස් එකක් කරා හෝ තැපල් කන්තෝරුව හරහා හෝ ඔයාලගේ ඕඩර් එක ඔයාලගේ නිවසටම ලබා දෙනවා. මොකද ඔයාලගේ shipping address ඒ වගේම ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දාලා තියෙන නිසා ඔයාලගේ ෆෝන් නම්බර් එකට කෝල් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ items එක ගැන අප්ඩේට් ඔයාලා දුන්නු මේල් එකට එනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් YouTube එකේ තවත් වීඩියෝස් තියෙනවා. මේ item එක කොහේ හරියද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් වෙන වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයාලට පුළුවන් ඔයාලගේ item එක එනකයි බලාගෙන ඉන්න පුළුවන්.